ඔයා දන්නවද ක්‍රිස්ටෝපර් කොලම්බස් කොහොමද ඇමරිකාව හොයාගත්තේ කියලා? 1492 අවුරුද්දේදී ක්‍රිස්ටෝපර් කොලම්බස් ඉස්පාඤ්ඤේ ඉඳන් නැව් තුනකින් පිටත් වෙනවා. හැබැයි අලුත් රටවල් හොයාගන්න නම් නෙමෙයි. ඉන්දියාවට යන්නේ කෙටි මාර්ගයක් හොයාගන්න. ඒ රත්තරන්, කුළුබඩු සහ සිල්ක් වෙනුවෙන්. ඔහු යාත්‍රා කරේ බටහිර දෙසට. ඔහු හිතුවා ඇට්ලාන්ටික් සාගරය තරණය කරලා ඉන්දියාවට යන්න පුළුවන් කියලා. දින 30ක් යාත්‍රා කරාට පස්සේ ඔහුට හම්බුණා දූපතක්. නමුත් කොලම්බස්ට හම්බුනේ ඉන්දියාව නෙමෙයි. ඔහු ගියේ බහමාස් දූපත්වලට. ඔහු හිතුවා ඔහු ඉන්නේ ඉන්දියන් දූපත්වල කියලා. ඒ නිසා ඔහු ඒ දූපතේ ඉන්න වැසියන්ව හැඳින්නුවේ ඉන්දියානුව කියලා. ඉන්දියානුව කියන නම ලැබුණට ඉන්දියාව නම් ඔවුන්ගේ අහලකවත් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔහු කියුබාව වගේම හිස්පැනියෝලාව හොයාගත්තා. හිස්පැනියෝලාව කියන්නේ අද අපි හයිටි හා ඩොමිනිකන් ජනරාජය කියන රටවල් දෙකට. ඒත් අපි අද ඇමරිකා එක්සත් ජනපදය කියලා හඳුන්වන ගොඩබිමට ඔහු කිසිම දවසක පය තියලා නැහැ. මේ කොලම්බස්ට උන වැරදීමෙන් පස්සේ එයා ආපහු තමන්ගේ රටට යනවා මේ ආරංචියත් අරගෙන. ඊට පස්සේ රත්තරන් වහල්භාවයට ගන්න පුළුවන් මිනිස්සු වගේම ධන නිදාන ගැනත් ඔහු ආරංචි ලබා දෙනවා. ඊට පස්සේ තව බොහෝ දෙනෙක් මේ ගොඩබිම හොයාගෙන යාත්‍රා කරලා තියෙනවා. එහෙම ගිය අය ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ නගර පිහිටුවා ගන්න. ඒ වගේ මේ භූමියේ ජීවත් වුණු ස්වදේශික ජනතාව වෙන් කරලා ඔවුන්ගේ ශිෂ්ටාචාරයන් ඒ භූමියෙන් මකා දමන. ගොඩක් සිත් ගන්නාසුළු කරුණු තමයි කොලම්බස්, කොලොම්බියා වගේ නගරත් කොලොම්බියා කියලා වෙනම දිස්ත්‍රික්කයකුත් ඔහුගේ නමින් අදටත් තියෙන එක. කොලම්බස් ඇත්තටම ඇමරිකා එක්සත් ජනපදයේ හොයාගත්තේ නැති වුණාට ඒක හොයාගන්න මුල් වුණ කෙනා විදියට ඔහුගේ නම හැමදාමත් ලියවිලා තියෙයි.